හරි. අපි ඩේටාබේස් ගැන කතා කරන්න කලින් මම මෙහෙම කතාවක් කියන්නම්. ඔයා WhatsApp, Facebook, YouTube use කරද්දී ඔයාගේ messages, photos, videos එයාලා කොහෙද තියෙනව ඇත්තේ? එයාලා තියාගන්න එයාලගේ කම්පැනි කොහේ හරි තැනක් ඇතිනේ. අන්න. ඉතින් ඒ දේ ගැන අපි සරලව ඉගෙන ගමු. ඒ කියන්නේ ඩේටාබේස් ගැන අපි සරලව මුලින්ම ඉගෙන ගමු. එතකොට ඒ කියන්නේ ඩේටාබේස් ගැන කතා කරද්දී මම ඩේට් එකක් කියන්නේ මොකද්ද? එතකොට මොනවාද මෙතන ඩේටාබේස් කියන්නේ? ඩේටාබේස් කොහෙද තියෙන්නේ? එතකොට ඩේටාබේස් කැටගරි, ඒ කියන්නේ ඩේටාබේස් වර්ග මොනවාද තියෙන්නේ? ඒ වගේ තව ඔයාලට ඉස්සරහට අහන්න හම්බෙන්නේ මොකද්ද? DBMS. මෙන්න මේ වගේ වචන දැක්කම සමහර අය බය වෙනවා. හැබැයි මේක මම සරලව පොඩි කතාවක් විදිහට පොඩි නිකන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන මම කියලා දෙන්නම්. ඒවා ඒකෙන් අයිඩියා එකක් අරගෙන ඔයා සර්ච් කරලා ඉගෙන ගන්න. එතකොට මම කිව්වා මෙතන data කියලා හිතන්නකෝ. data කිව්වොත් ඇත්තටම raw factors අමුදත්ත. හැබැයි මම මේකෙදි data කියලා ගන්න. ඔයා හිතන්න application එකක් කියලා. ඒ application එකේ තියෙනවා නමක්. වයසක්. එතකොට තව මොන හරි marks ටිකක්. හරිද? මෙන්න මේ application එකක් තමයි data එකක් කියන්නේ අපේ කතාවේදී. හරිද? මේ application එකක් තමයි data එකක් කියලා මම දැන් අදහස් කරන්නේ. මේක සමහර විට මේක දැන් මේ X application එක සමහර විට image එකක් වෙන්න පුළුවන් අපේ data එක. හරිද? image එකක් වෙන්න පුළුවන්. ඒතකොට video එකක් වෙන්න පුළුවන්. ඒක එච්චර හිතන්න එපා. මොන හරි දෙයක්. මෙන්න මේ data එක තමයි මොන හරි දෙයක් වෙන්න පුළුවන් data එක. හරිද? එතකොට ඔයා හිතන්න ඔයා දැන් කම්පැනි එක වැඩ කරනවා. ඔයාට මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් ගොඩක් තියෙන කපඩ් එකක් බාර දෙනවා. හරිද? හිතන්නකෝ මේක ඇප්ලිකේෂන් තියෙනවා කියලා ගොඩක්. මෙහෙම ඇප්ලිකේෂන් ටිකක් මේ කපඩ් එකේ තියෙනවා. එතකොට ඔයාට මේ දැන් මේක හැන්ඩල් කරන්නේ ඔයා. එතකොට කම්පැනියේ ඔයාට වඩා උඩින් ඉන්න රෝල් එකක් කරන කෙනෙක් ඇවිල්ලා හරි නැත්නම් මේ data බලන්න access තියෙන වෙන කවුරු හරි ඇවිල්ලා කියනවා ඔයාට හිතන්න ඔයාට ඇවිල්ලා කියනවා ඔයාගේ ඉහළ level එකේ කියන්නේ top position එකක් කරන කෙනෙක් හරි මේ data access කරන්න අයිතිය තියෙන කෙනෙක් හරි කියනවා ඔයාට මෙන්න මේ data එක හොයලා දෙන්න කියලා. හරිද? search කරලා දෙන්න. හරිද? search කරලා දෙන්න. ඊට පස්සේ තව එන්න පුළුවන් දැන් මේක කම්පැනි විස්තර තියෙන ඇප්ලිකේෂන් කියමු. කම්පැනි යූසර්ස් ලගේ කම්පැනි එම්ප්ලොයිස් ලගේ data තියෙන ඇප්ලිකේෂන් හිතමු. එතකොට මේ ඇප්ලිකේෂන් වැඩි වෙන්න පුළුවන්. මොකද කම්පැනියට අලුතෙන් එද්දි තව ඇප්ලිකේෂන් එකතු වෙන්න පුළුවන්. එතකොට ඉන්න සේවකයන්ගේ details change වෙන්න පුළුවන්. හිතන්නකෝ ඉන්න සේවකයෙක්ගේ ඉන්න එම්ප්ලොයි කෙනෙක්ගේ ෆෝන් නම්බර් එක, ටෙලිෆෝන් නම්බර් එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන ඇප්ලිකේෂන් එකේ ටෙලිෆෝන් නම්බර් එක අප්ඩේට් කරන්න ඕනේ. එතකොට එම්ප්ලොයි කෙනෙක්ගේ රෝල් එක අප් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්න පොසිෂන් එකේ ඉඳන් තව උඩ ලෙවල් එකකට යන්න පුළුවන්. එතකොට මේ ඇප්ලිකේෂන් වල ඒකත් අප්ඩේට් කරන්න ඕනේ. හරිද? මේ හැමදේම දැන් ඔයාලට බාර දීලා තියෙනවා. හරිද? එතකොට මේ කම්පැනියේ ඉන්න එම්ප්ලොයි කෙනෙක් අයින් වෙන්න පුළුවන්. එතකොට මේ ඇප්ලිකේෂන් එක අපි අයින් කරලා දාන්න ඕනේ, ඩිලීට් කරන්න ඕනේ. නැත්නම් එහෙම නැත්නම් රිමූව් කරන්න ඕනේ. මෙන්න මේ දේවල් කරන්න ඔයාලට පැවරිලා තියෙනවා. හරිද? එතකොට මේ දේවල් අපි දැන් ෆිසිකලි මෙහෙම ඇප්ලිකේෂන් තියාගෙන කබඩ් එකක ස්ටෝර් කරද්දී අපිට මොන වගේ දේවල්ද මුහුණ දෙන්නේ? මේවා මැනේජ් කරන්න වෙන්නේ මැනුවලි තමයි මැනේජ් කරන්න වෙන්නේ. එතකොට මේවා ඕවර්ලෝඩ් වෙනවා. ඒ කියන්නේ වොලියුම් එක වැඩි වෙලා මේවා ඔයාලට මැනේජ් කරන්න බැරි වෙලා ඔයාගේ වැඩේ කියන්නේ සංකීර්ණ කම්ප්ලෙක්ස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දැන් ඔයාලට තියෙන්නේ මේ කබඩ් එක විතරයි ස්ටෝර් කරන්න. හැබැයි අලුතෙන් සේව් එක එනවා. එතකොට මෙහෙම මැනුවලි මේ වගේ data ස්ටෝර් කරන්න මේ වගේ කබඩ් එකක් යූස් කරන එකේ තව ගැටලුවක් එනවා. මේවට ලිමිටඩ් ස්ටෝරේජ් එකක් තමයි තියෙන්නේ. මොකද ඔයාලට මේ ස්ටෝරේජ් එකක් විතර තියෙන්නේ මේ කබඩ් එක විතරයි. එහෙම නැත්නම් මේක වැඩි කරගන්න ඕන නම් ඔයාලට තව කබඩ් එකක් ගේන්න වෙනවා.
ඊට පස්සේ මේවට මේව ඇක්සස් කරන්න ස්ලෝ ඇක්සස් එකක් තමයි තියෙන්නේ. මොකද හිතන්නකෝ මෙහෙම টොප් පොසිෂන් එක කෙනෙක් හරි මේ data access කරන්න ඉන්න කෙනෙක් හරි ඇවිල්ලා කියනවා දැන් හිතන්නකෝ ඔයාගේ ඇප්ලිකේෂන් තියෙනවා කියලා එතන 1000ක් ඔයා කියනවා මෙයා කියනවා මේ ඔයාට ඇවිල්ලා නිමල්ගේ ඇප්ලිකේෂන් එක මට දෙන්න. එතකොට මේ ඔයා මෙතන කබඩ් දෙකක් තියෙනවා මේ කබඩ් දෙකේම ඔයාගෙන තමයි මේ data එක මෙයාට සර්ච් කරලා දෙන්න ඕනේ. හරිද? එතකොට මේවට slow access එකක් තමයි තියෙන්නේ. හරිද? මේ අප්ඩේට් කරන්න උනත් එහෙමයි. අයින් කරන්න උනත් එහෙමයි. ඒක නිසා මෙන්න මේ ක්‍රමේ තමයි කලින් පාවිච්චි වුණේ. දැනටමත් කම්පැනි වල ඒ කියන්නේ ඔෆිස් වල පාවිච්චි වෙනවා. හොස්පිටල් වලත් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ patient ලගේ රෙකෝඩ් තියාගන්න ෆයිල් යූස් කරනවා. මේ ස්ටුඩන්ට් ලගේ මාක්ස් තියාගන්න මාක් බුක් තියා ගන්නවා. හැබැයි ප්‍රශ්න තියෙනවා. හැබැයි තාමත් යූස් වෙනවා. එතකොට අපිට මෙන්න මේ කබඩ් එක අපිට කියන්න පුළුවන් database එකක් කියලා. හරිද? ඒ කියන්නේ දත්ත ගබඩාවක්. හැබැයි මේ අපි කතා කරන database ඒ කියන්නේ මේ අපි topic එක අපේ topic එක තමයි මේක digital repository එකක් විදිහට පාවිච්චි කරන database ගැන කතා කරන එක. මේක manual database යන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මේවත් එක්ක අපි ඉස්සරහට යද්දී අපි ඒ කියන්නේ දැන් මම මුලදී කතා කරේ WhatsApp, Facebook, YouTube ඒ වගේම දැන් අලුත් කම්පැනිත් එයාලගේ එම්ප්ලොයි එක රෙකෝඩ්ස් තියාගන්න අපි අලුත් ක්‍රමයකට යනවා. අලුත් ක්‍රමයකට යනවා කියන්නේ අපි මේක ඩිජිටල් ඩේටාබේස් වලට කන්වර්ට් වෙනවා. ඩේටාබේස්. දැන් පොඩ්ඩක් අර ඩේටාබේස් ගැන පොඩ්ඩ ඔයාලට තේරෙයි. ඩිජිටල් ඩේටාබේස් නැත්නම් ඩිජිටල් රිපොසිටරි එක. රිපෝ එක. හරිද? ඩිජිටල් දත්ත ගබඩාවකට මූව් වෙනවා. හරිද? එතකොට මෙන්න ඩිජිටල් ඩේටාබේස් එකට මූව් වෙද්දී මම අර වගේම දත්ත ගන්නවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන්. හරිද? හැබැයි මේක ෆිසිකල් ඇප්ලිකේෂන් එකක් කියලා මම සලකන්නේ නැහැ. මේක ඒ කියන්නේ කම්පියුටර් එකේ කියන්නේ Google ෆෝම් එකක් කියමු. නැත්නම් මොකක් හරි ડોකියුමන්ට් එකක්. ඒ කියන්නේ Excel ෆයිල් එකක්. එතකොට Word ෆයිල් එකක්. ෆෝම් එකක් මොකක් හරි. JSON data එකක් වෙන්න පුළුවන්. මොකක් හරි data ටික අපි ගබඩා කරන්න ඕන. අපි ගබඩා කරන්නේ කොහෙද? අපි ගබඩා කරන්නේ සර්වර් කම්පියුටර් වල. නැත්නම් අපේ කම්පියුටර් එකේ. හරිද? මම සරලව කියන්නම් මේ data ගබඩා කරන්නේ ඉදනකෝ කම්පියුටර් එකේ කියලා. හරිද? හරියට නිකන් අපි අර කබඩ් එකේ ගබඩා කරා වගේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි අපි මේ හිතුණු විදිහට ගබඩා දත්ත ටික ගබඩා කරා කියමු. අපේ එම්ප්ලොයි එක රෙකෝඩ් තියෙන්නේ Word ෆයිල් එකේ. මම කියවනේ ස්ටෝර් කරනවා කම්පියුටර් එකේ. කම්පියුටර් එකේ ස්ටෝර් කරද්දී පොඩි ගැටලුවක් වෙනවා. දැන් හිතන්න ඇප්ලිකේෂන් 1000ක් ස්ටෝර් කරනවා කියලා. Word ෆයිල් 1000ක්. ඒ කියන්නේ එක එම්ප්ලොයි කෙනෙක්ට එක Word ෆයිල් එක ගන්න Word ෆයිල් 1000ක් තියෙනවා. එම්ප්ලොයි ලගේ ඩීටේල්ස් තියෙනවා. ඔයා ඉන්නවා. ඔයා තමයි මේක කරන්නේ. টොප් ලෙවල් එකේ ලොක් එක ඇවිල්ලා කියනවා මට නිමල්ගේ රෙකෝඩ් එක දෙන්න. නිමල්ගේ ඇප්ලිකේෂන් එක දෙන්න. එතකොට ඔයාට මේ මෙතනින් මේ Word ෆයිල් 1000න් නිමල්ගේ එක තෝරලා ආයි මෙයාට යවන්න ඕනේ. ඒක හරි කරදර වැඩක්. අනිත් දේ තමයි ඔයා මේ මෙතනින් අයින් වුණා කියමු මේ ඔෆිස් එකෙන් අයින් වුණා කියමු. එතකොට අලුත් එම්ප්ලොයි කෙනෙක් ඇවිල්ලා ඔයාගේ ජොබ් රෝල් එක කරද්දී තව ගැටලු වෙන්න පුළුවන්. මෙයාට මෙතනින් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඔයා ෆයිල් නේම් හදාගත්ත විදිහයි මෙයා මේ ෆයිල් දකින විදිහයි මෙයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ගැටලු තියෙන්න පුළුවන්. එතකොට හැබැයි දැන් පොඩ්ඩක් අපිට තේරුණා මේ data තියාගන්න අපිට දැන් තැනක් තියෙනවා. කොහෙද? අපේ මැෂින් එකේ. හරිද? data තියාගන්න තැන් විදිහට අපිට පොඩ්ඩක් අපි මේ වැඩේ හරි නැති වුණාට ඒ කියන්නේ මේ data මෙයා ඔයා ස්ටෝර් කරපු විදිහ හරි නැති වුණාට අපිට දැන් ඩිජිටල් ඒ කියන්නේ අර කබඩ් එක එනුවට අපි data තියාගන්න තැනක් තියෙනවා. හරිද? data තියාගන්න තැනක් විතර අපි පාවිච්චි කරේ මේ වෙලාවේ නම් කම්පියුටර් එක. හරි ලැප්ටොප් එක හරි නැත්නම් අපිට තව
ඉස්සරහට යද්දි සර්වර්ස් පාවිච්චි කරන්න පුළුවන්. සර්වර්ස් වල තමයි ගොඩක් කම්පැනි ඒ කියන්නේ සර්වර් කියන්නේ PC එකට වඩා ගොඩක් පවර්ෆුල් මැෂින් එකක් තමයි සර්වර් එකක් කියන්නේ. ඊට පස්සේ අපිට තව ඉස්සරහට යද්දි දැන් අපිට data කපඩා කරන්න දැන් දෙකක් කිව්වා PC එක සර්වර් එක නැත්නම් අපිට cloud එක. cloud එක කියලා අදහස් කරන්නේ දැන් cloud storage දෙන කෙනෙක්. දැන් මේ server කියන්නේ storage එකනේ. මේ වගේ storage දෙන වෙනම කම්පැනි ආයතන තියෙනවා. හිතන්නකෝ Google එක, AWS එක, Amazon Web Services එක. ඒ වගේ ඒගොල්ලෝ මේ වගේ servers දෙනවා. ඒව තියෙන්නේ ඒව ඉන්ටර්නෙට් එකට තමයි access කරනවා. අන්න ඒක අදහස් කරන්නේ මම කිව්වේ cloud එක කියලා cloud storage කියලා අදහස් කරේ ඒවට. හරි. දැන් අපිට මේ වැඩේ ඒ කියන්නේ මේ වැරදි විදියට වුණාට අපිට දැන් දත්ත කපඩා කරන්න තැනක් තියෙනවා. අපේ එක PC එක, laptop එක, server එක, එහෙම නැත්නම් cloud storage එක හරි අපිට දත්ත කපඩා කරන්න හැකියාව තියෙනවා. හැබැයි අර මං කිව්වා වගේ කිව්වා වගේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ අපිට හරියට data search කරලා ගන්න බෑ, select කර ගන්න බෑ. එතකොට අලුත් data add කරන්න ගියාම ප්‍රශ්න කියන්නේ කලින් හිටපු employee add කරපු විදිහටම add කරන්න ඕන. ඒ වගේ නැත්නම් හිතන්නකෝ යා හිතන විදිහට හිතන pattern වලට data add කරලා update කරලා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. delete කරද්දි කොහොම delete කරන්න දන්නේ. ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේවට තියෙන්න ඕන ස්ටෑන්ඩඩ් එකක්. ඒ කියන්නේ මොකක් හරි ආකිටෙක්චර් එකක් තියෙනවා. සැලැස්මක්. හරිද? රූල්ස් තියෙනවා. හරිද? එතකොට හිතන්නකෝ ABC කියන ස්ටෑන්ඩඩ් එකට තමයි මේ ෆයිල් අපි ස්ටෝර් කරලා තියෙන්නේ. මේ වගේ රූල්ස් ABC ස්ටෑන්ඩඩ් එකට තමයි අපි කරලා තියෙන්නේ කිව්වහම අලුත් එම්ප්ලොයි කෙනෙක් ආවහම එයා දන්නවා මේක යූස් කරලා තියෙන ABC ස්ටෑන්ඩඩ් එකට මේකේ ආකිටෙක්චර් එක තියෙන ඒ විදිහට එයාට තේරුම් ගන්න පුළුවන්. හරිද? අර කබඩ් එකේ වුණත් එහෙම. අපි කබඩ් එකේ තියලා තිබ්බොත් ෆස්ට් ෆ්ලෝර් එකේ ඉන්නේ හිතන්නකෝ IT support team එක කියලා. IT support team එකේ ෆයිල් ටික නිල් පාටින්, developers ලගේ ෆයිල් ටික රතු පාටින් එහෙම තිබුණා නම් පොඩි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ වගේ තමයි අපි data store කරද්දි මේ වගේ ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. එතකොට තමයි data මේ database එක manage කරන්න. ඒ කියන්නේ data ටික manage කරන්න පහසු වෙන්නේ. හරි. අපි දැන් පොඩ්ඩක් ඉස්සරහට ආවා. දැන් ඔයාලට idea එකක් තියෙනවා. ඔයාගාව data තියෙනවා. ඔයාගාව server එක කියලා ගන්නම් මම data store කරන්න server එකක් තියෙනවා. හරිද? data තියෙන server එකක් තියෙනවා. හරිද? හැබැයි දැන් අපිට data store කරන්නත් හැකියාව තියෙනවා. අපිට ඕන දැන් මේක store කරන architecture එක, structure එක, system එක. අන්න හරි. system එකක් ඕන. ඒ කියන්නේ අපි දැන් නිකම්ම server එකට data දාන්නේ නැහැ. මොකක් හරි system එකකට තමයි දාන්නේ. හරිද? ඒ කියන්නේ මේ data ඉස්සරහට manage කරන්න පුළුවන් විදිහට තමයි manage කරන්න පුළුවන් system එකක් විදිහට තමයි true ඒ කියන්නේ manage කරන්න පුළුවන් system එකක් true තමයි අපි data දාන්නේ. එතකොට මෙන්න මේ database manage කරන්න පුළුවන් system එකක් true තමයි අපි දැන් server එකට data දාන්නේ. අන්න ඒකට කියනවා DBMS database management system එකක් කියලා. එතකොට අපි ඔය කලින් ඉගෙන ගත්තනේ කැම්පස් එකේදී DBMS කියලා. හරි ලොකු බර වචනයක්. අන්නේ ලොකු බර වචනේ තමයි මේක. DBMS කියන්නේ එක සිස්ටම් එකක්. හිතන්නකෝ software එකක් කියලා. ඒ software එකෙන් කරන්නේ මෙන්න මේ තිබුණු data ටික server එකට දාන එක. හැබැයි මෙන්න මෙහා දාගත්ත pattern එකකට. මෙහා දාගත්ත pattern එකක් කියලා මම කියන මොනවාද? මෙහා හදාගත්ත pattern එකක් කියලා මම අදහස් කරේ DBMS. ඒ කියන්නේ database management system වර්ග තියෙනවා. popular එකක් තමයි අපි හමු දන්න Microsoft SQL එක. MS SQL එක. ඊට පස්සේ MySQL එක තියෙනවා. ගොඩක්ම enterprise level එක පාවිච්චි වෙන Oracle තියෙනවා. Oracle එක. ඊට පස්සේ තව ඉස්සරහට තව තියෙනවා PostgreSQL කියලා.
PostgreSQL ඒ වගේ එක මැනේජ්මන්ට් සිස්ටම් තියෙනවා. එතකොට අපිට ඩේටා එකක් තියෙනවා හිතන්න අර කලින් වගේ නේම් එක මෙහෙම තියෙනවා. ඒක හිතන්නකෝ MySQL යන්නේ කියලා මේ සිස්ටම් එක. ඒකට අරගෙන MySQL වලට අනුව සර්වර් එකේ ස්ටෝර් කරනවා. දැන් වැඩි තේරුණානේ. එතකොට DBMS එකක් කරන්නේ මෙන්න මේ ඩේටා ටික නිකන් සර්වර් මැෂින් එකේ දාන්නේ නැතුව මෙන්න මේ පැටර්න් එකට අනුව දානවා. අපි ස්ටෝරිය තේරුණා නම් අපි මම මෙතනදී කිව්වා අපි මෙතන ඩේටා මැනේජ් කරන්න පාවිච්චි කරපු ආකිටෙක්චර් පැටර්න් එක ABC කියලා. එතකොට තව එම්ප්ලොයි කෙනෙක් ආවම දන්නවා මෙයා දාලා තියෙන ABC ස්ට්‍රක්චර් එකට කියලා. ඒ වගේ තමයි දැන් අපේ ඩේටා ටික MySQL අනුව ස්ටෝර් කරලා තියෙන්නේ. ඒ අනුව හිතන්නකෝ ටේබල් කොලම්ස් ඒවා හදලා තියෙන්නේ. හිතන්නකෝ තව එකක් තියෙනවා මෙතන MongoDB කියලා. මෙයා දකින්නේ වෙනම විදිහකට. එතකොට දැන් මෙයාගේ ආකිටෙක්චර් එකයි මෙයාගේ ආකිටෙක්චර් එකයි වෙනස්. මෙයා ඩේටා ස්ටෝර් කරගන්න හිතන ඩොකියුමන්ට් විදිහට අර මොකක් හරි විදිහකට වෙන්න පුළුවන්. හැබැයි මෙයා ඩේටා ස්ටෝර් කරන්නේ ටේබල්ස් වල කොලම් රෝස් යූස් කරලා. හරි. දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් ආවා. මේ ඩේටා මැනේජ් කරන software එකක් through server එකේ ස්ටෝර් කරනවා. අන්න. දැන් එතකොට දැන් කලින් මේව තිබ්බේ. හිතන්නකෝ කලින් අපි ස්ටෝරියේදී ෆෝල්ඩර් එක නම් මේක මේ කරේ. දැන් එහෙම ෆෝල්ඩර් එක නෙවෙයි. දැන් ස්ටෝර් කරන්නේ database එකක. ඒතර මේ සර්වර් එකම තමයි database එක බවට කන්වර්ට් වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ software එක යූස් කරපු නිසා මේක දැන් intelligent database එකක්. එතකොට අපිට data access කරන්න, delete කරන්න, update කරන්න වගේ දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන්. මොකද අපි ඒක architecture එකට නැහැ යන්නේ. දැන් සර්වර් එක කියන්නේ database එක run වෙන machine එක. හරිද? database එක run වෙන machine එකට තමයි මේ සර්වර් එක කියන්නේ. මේක හැම වෙලාවෙම always on. මේ කම්පියුටර් එක නැත්නම් මේ සර්වර් එක user කෙනෙක්ට නෙමෙයි multiple users වලට access කරන්නත් පුළුවන්කම තියෙනවා. හරිද? දැන් ඊළඟට අපි කතා කරමු. දැන් මම මේ example වගේක් කියවන්නේ DBMS එකට. ඒ කියන්නේ data management system එකට උදාහරණ වගේක් කියවන්නේ. එතකොට මේ එක system අපිට එක category වලට එක type වලට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ database එකක් විවිධ type වලට වෙන් කරන්න පුළුවන්. එතකොට මේ type වලට වෙන් කරද්දී අපි මේ system database management system කියලා ගත්ත උදාහරණ ටික තියෙන example ටික මේ උදාහරණ කියන්නේ මේ database system මේ types මොකකට හරි අයිති වෙන්න පුළුවන්. ඒ කියන්නේ MySQL එක SQL එක type එකකට අයිති වෙන්න පුළුවන්. MongoDB Redux Redis එක තව එකකට අයිති වෙන්න පුළුවන්. ඒ වගේ එක type වලට අයිති වෙන්න පුළුවන්. එහෙනම් දැන් අපි කතා කරන්නේ database type. database type ප්‍රධාන වශයෙන් මම මේ ටික ගන්නවා. මේකේ සමහර ඒවා නම් දැන් පාවිච්චි වෙන්නේ නැහැ. පොඩ්ඩක් අපි කතා කරන්න ඕන නිසා පොඩි අයිඩියා එකක් ගන්න. මම හැම වෙලේම කියන්නේ මම මේක ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි කරන්නේ. ඔයා මේවා ගැන තව හොයලා ඉගෙන ගන්න. මේ navigation database කියන database type එක ටිකක් පරණ එකක්. මේකෙදි data access කරන්න use කරන්නේ predefined path. ඒ කියන්නේ කලින් තීරණය කරපු කලින් define කරපු path තමයි මේක data access කරන්න පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ data එක direct search කරන්නේ නැහැ. අපිට අවශ්‍ය data එක direct search කරන්නේ නැහැ. මොකක් හරි record එකකට යන්න ඕන නම් path එකක් තමයි follow කරන්නේ. මේ navigational database එකේදී මේ database type එකේදී ප්‍රධාන වශයෙන් ප්‍රධාන type දෙකක් මේකේදී අපිට හම්බෙනවා hierarchical database එකයි network database එකයි. මේක පොඩි දලා දහසක් කිව්වොත් මේක hierarchical එකේදී tree එකක් විදිහට තමයි data architecture එක හැඩ ගැහිලා තියෙන්නේ. ඒ කියන්නේ parent කෙනෙක් ඉන්නවා, child කෙනෙක් ඉන්නවා. ඒක child කෙනෙක්ට එක parent කෙනා ඉන්නේ. අපිට මොකක් හරි data එකක් access කරන්න ඕන නම් මේ path එකේ through තමයි එන්න ඕන.
අනිත් නෙට්වර්ක් ටයිප් එකේදී මේක තියෙන්නේ එහෙම නෙට්වර්ක් එකක් විදියට ජාලයක් විදියට. මේකෙදි එක child කෙනෙක්ට parentලා ගොඩක් ඉන්න පුළුවන්. ඒකේ අර hierarchy එක විදියට නෙවෙයි තියෙන්නේ නෙට්වර්ක් එකක් විදියට. මේවා use වෙන්නේ මේක ඒ කියන්නේ use වෙන්නේ මේක මම කියවන දැන් පරණ සිස්ටම් වල පරණ data type එකක් කියලා. මේක ඉස්සර ඒ කියන්නේ මුල්ම කාලේ බැංකින් සිස්ටම් වල පාවිච්චි වෙලා තියෙනවා. මේක ගොඩක් කම්ප්ලෙක්ස් වගේම මේ modify කරන්න අමාරුයි hard to modify. දැන් ගොඩක් මේ database තිබ්බ තැන්වල ගොඩක් මේ relational database වලට replace වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ගොඩක්ම වටිනම සහ ගොඩක් වැඩියම පාවිච්චි වෙන database type එක තමයි මේක. මම හිතන්නේ මේ වීඩියෝ එක පස්සේ යන වීඩියෝත් වැඩියම කතා කරන්න අපිට පුළුවන් වෙන්නේ මේ relational database ගැන තමයි. ඒ කියන්නේ database ඉගෙන ගන්න relational database අත්‍යවශ්‍යයි. මොකක්ද මේ relational database කියන්නේ? මේක හරිම සරලයි. අපි දැන් කියවනේ දැන් මේ අපි පොඩ්ඩක් ආයෙ මතක් කරගමු. දැන් මේ database management system එකට system එකේ එයා හදාගත් rules architecture structure එකකටනේ අපි දැන් මේ server එකේ data ගබඩා කරන්නේ. හරි. දැන් හරිනේ. මේ අපි තෝරගන්න system එකක මේ හිතන්නකෝ දැන් මම Oracle තෝරගත්ත කියලා. Oracle තෝරගත්තා නම් Oracle හදාගත් structure එකකට rules වලට අනුව තමයි දැන් server එකේ data store කරන්නේ. හරිද? එතකොට ඒ store කරද්දී දැන් හිතන්නකෝ අපි ගත්තේ Oracle කියලා. Oracle අයිති වෙන data type එක database type එක තමයි relational database එක. හරිද? එතකොට මේ relational database type එකකට අයිති වෙන system එකක් නම් අපි තෝරගත්තේ. ඒකෙදි data store කරන්නේ table වල. හරිද? table වල තමයි data store කරන්නේ. ඒ කියන්නේ table වල තියෙනවා දන්නවා rows තියෙනවා මේ පැත්තට, columns තියෙනවා මේ පැත්තට. මේ table වල තමයි data store කරන්නේ. හරිද? එතකොට මේ data store කරන්න පාවිච්චි කරන්නේ SQL, structured query language. මේ නිසාම මේ relational database වලට කියනවා SQL database කියලාත් ගොඩක් අය කියනවා සමහර වෙලාවට. හරි. දැන් මම relational database type එකට එක example එකක් කිව්වා, එක system එකක් කිව්වා Oracle. තව තියෙනවා MySQL එකත් relation. හරිද? එතකොට MS SQL, Microsoft SQL එක ඒකත් SQL, Oracle එක, PostgreSQL එක. ඔය වගේ ඒවා relational එක. දැන් එතකොට මම කලින් එකේ කිව්ව navigational database ඉස්සර පාවිච්චි වුණා. දැන් මේවා මේ replace වෙලා තියෙනවා මේවට relational database වලට. දැන් relational database තමයි banking system වල, university system වල, e-commerce website වල හැමතැනම use වෙන්නේ. මේක ගොඩක් ජනප්‍රිය database type එකක්. මේක ගොඩක් අර වගේ කලින් එක වගේ hard to modify, hard to understand ඒව නෑ. මේක පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්, easy to understand. මේක ගොඩක් strong data integrity එකක් තියෙනවා. ඒ වගේ හොඳ database type එකක්. ඊට පස්සේ අපි idea එකක් ගමු. මොකක්ද මේ non-relational database? එහෙම නැත්නම් NoSQL database කියන්නේ කියලා. මේක ගොඩක්ම අර enterprise level එකටත් වඩා මේක modern application වල තමයි ගොඩක් popular. මේ NoSQL එහෙම නැත්නම් non-relational database වල මේකෙදි අර කලින් relational වගේ fix table structure එකක් නෙවෙයි තියෙන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් not fix table structure එකක් තමයි තියෙන්නේ. එතකොට තව එකක් තමයි flexible scheme එකක් තමයි තියෙන්නේ. මේක ගොඩක්ම හොඳයි large data handle large scale data. handle large scale data. මේ වගේ දේවල් වලට තමයි. අර අපි මුලින් කතා කරානේ මේ navigational database ගැන.
ඒකෙදි අපි කතා කරා මේකේ common type දෙකක් තියෙනවා hierarchical and network කියලා. ඒ වගේම non relational වලත් ඒ වගේ common type තියෙනවා හතරක්. එකක් තමයි document database. අනිත් එක තමයි key value store එකක් විදිහට column base. අනිත් එක column කියලාත් කියනවා, column white column කියලාත් කියනවා, column database, column base එක. අනිත් type එක තමයි graph database. පොඩි idea එකක් ගමු මේ ටික ගැන. document type එක තමයි මේ NoSQL වල popular. මොකද කියනවා නම් මේකේ data store කරන්නේ document විදිහට. එතකොට මේක data තියෙන්න පුළුවන් JSON format එකකින්, පුළුවන් BSON format එකකින්, පුළුවන් XML format එකකින් මේ data තියෙන්න පුළුවන්. හරිද? මෙන්න මේ එතකොට database management system තමයි මේවට තියෙන example තමයි MongoDB එක. එතකොට Firebase Firestore එක. ඒ වගේ ඒව තමයි මේක popular එකක් තමයි MongoDB. එතකොට මේවා use වෙන්නේ කොහෙටද? මේවා use කරන්නේ web application හදද්දී, mobile application හදද්දී. දැන් ගොඩක්ම කට්ටිය MERN stack project කරනවා. එතන MERN stack වල data store කරන්න ගන්නේ මෙන්න මේ document database type එකේ තියෙන MongoDB එක තමයි. මේක lazy developers ලටත් පහසුයි. ඊළඟට අපි කතා කරමු key value store එක ගැන. මේක NoSQL type. lazyම NoSQL type database එක තමයි මේක. මේකේ data store කරන්නේ keys වලයි values වලයි. key තියෙනවා, value තියෙනවා. ඒත් මේක key කියලා අදහස් කරන්නේ හරියට name එක වගේ. ඒතර value එකක් තමයි deal කරන්නේ. අහම ගන්න පුළුවන්. ඊමල් එහෙම. එතකොට score කියලා key එකක් තියන්න පුළුවන්. score එක 85. එහෙම ලියන්න පුළුවන්. මේකට හොඳ උදාහරණයක් තමයි. එතකොට database management system එකක් තමයි Redis කියන එක. මේ Redis use වෙන්නේ backend development වලදී. backend එකට අවශ්‍ය data store කරගන්න server එකේම memory එකේ use කරනවා. server එකේ memory එක use කරද්දී අපිට ඒ memory එකේ data store කරද්දී අවශ්‍ය වෙනවනේ memory අපිට ඕන විදිහට store කරන්න බෑනේ. එතනදිත් අපි use කරන DBMS එක, database management system එක. ඒ වෙලාවේදී use කරන DBMS එකක් විදිහට ගන්න පුළුවන් Redis එක. එතකොට මේක කොහෙද use වෙන්නේ? අපිට කියන්න පුළුවන් caching handle කරද්දී, session management කරද්දී, real time application හදද්දී use කරන්නේ. ඒ පාර අපිට අපේ අනිත් type එක තමයි column based database එක. මේක ගොඩක්ම popular big data system වල තමයි popular. මේකෙදි data store කරන්නේ column වල. එහෙම row වල නෙවෙයි. මතකයි relational database වල table එකක column තියෙනවා, row තියෙනවා කියලා. ඒ වගේ data store කරන්නේ. හැබැයි මේකෙදි data store කරන්නේ column වල. මේක ගොඩක්ම ගැලපෙන්නේ large scale analytics වලට. මේකටත් උදාහරණ තියෙනවා Cassandra කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ DBMS එකක් තමයි Cassandra, HBase, Google Bigtable කියලා එහෙම ඒවා තියෙනවා. මේවා use කරන්නේ big data processing වලට. එතකොට use කරන්නේ big data processing වලට. analytics system වලට, IoT data store කරන්න වගේ දේවල් වලට තමයි මේ data type එක use කරන්නේ. example වලට මම කිව්වේ Cassandra, HBase,
මම මේකෙදි හැම වෙලේම අයිඩියා එක තමයි දෙන්නේ. ඔයාලා සර්ච් කරලා තව ඉස්සරහට යන්න ඕන. big table ඒ වගේව තියෙනවා. මේව පාවිච්චි කරන්නේ big data processing කරන්න, IoT data store කරන්න, ඒ වගේ දේවල් තමයි. analytics system වලට මේක ගොඩක් scalable. ඒ කියන්නේ high scalability එකක් තියෙනවා. හැබැයි design එක ගොඩක්ම complex. අර huge data handle කරන්න තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ අන්තිම එක තමයි graph data base එක. මේක relational based data වලට තමයි ගොඩක්ම use කරන්නේ. මේක අර නිකන් network එකක් වගේ අහම එකට එක සම්බන්ධ වෙලා තියෙන එකක්. මේකෙදි data represent කරන්නේ nodes වල. nodes වල කියන්නේ entity වල. හරියට නිකන් table වල වගේ. nodes වල මේව තමයි nodes. මෙන්න මේවට තමයි කියන්නේ මෙන්න මේ කොටස් වලට තමයි relation edges කියන්නේ. මේවටත් උදාහරණ කියන්නේ DBMS තමයි Neo4j. තව තියෙනවා තව එකක් ඒවා තියෙනවා Amazon Neptune කියලා එකක් තියෙනවා. ඒ වගේ ඒවා තියෙනවා. මේක පාවිච්චි වෙන්නේ ගොඩක්ම social network වලට. social network වලට ඒ වගේම recommendation system වලට. මොකද මේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ වලට තමයි ගොඩක්ම use වෙන්නේ. හරි, අපි සමරියක් විදිහට ගත්තොත් මේකෙදි document type එකෙන් පාවිච්චි වෙන්නේ උදාහරණයක් විදිහට MongoDB key value එකට predix. මේකෙදි key තියෙන මේක data store කරන්න key වලයි value වලයි. column base එකේ use කරන්නේ big data and analytics වලට. ඒකටත් අපි කිව්ව Cassandra වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. graph database use කරන්නේ relationship heavy data වලට. හරි, දැන් අපි තුනක් කතා කරා. navigational database, relational database, non-relational database, object oriented database. හරි, මේක ගැන කතා කරොත් මේක data store කරන්නේ object විදියට. ඒ කියන්නේ මේක දැන් අපි කලින් ඒ වගේ table වල document විදියට එහෙමනේ. දැන් object oriented database වල data store කරන්නේ object එකක් විදියට. හරිද? ඒකෙන් අදහස් කරන්නේ object එකක් විතර අදහස් කරේ. එතකොට මේක ඇතුලේ තියෙනවා data තියෙනවා method උත් තියෙනවා. ඒ කියන්නේ double OP වලට සමානයි. උදාහරණයක් කියන්න. student කියලා object එකක් තියෙනවා. හරිද? මේකේ තියෙන data තමයි name එක age එක. name එකයි age එක. එතකොට තියෙන මේකේ method එකක් අපිට ගන්න පුළුවන් get details. ඒක මේකේ තියෙන method එක. හරිද? කොහෙදද මේ database use වෙන්නේ? ගොඩක්ම scientific application වල මේව use වෙනවා කියලා කියනවා. scientific application වල මේ use වෙනවා කියනවා. complex software system වල use වෙනවා කියලා කියනවා. object oriented programming use කළ backend එක අහලා අපි මේ වගේ database data store කරන්නේ relational database එක කියමු. එතකොට relational database තියෙන්නේ table විදියට. හැබැයි අපි code කරන්නේ object විදියට. ඒ කියන්නේ මේවට match වෙන විදියට. එතකොට ඒකේ තියෙනවා attributes, method ඒ වගේ තියෙනවා. හැබැයි ඒක අපි map කිරීමක් කරලා තමයි මේව data store කරන්න හන්නේ. අපි ඒක data store කරන වෙලාවට අපිට practically බලන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරමු vector database එක ගැන.
මෙතනදී වෙක්ටර් ඩේටාබේස් එකත් ට්‍රෙන්ඩින් ටෙක්නොලොජි එකක් AIත් එක්ක. මේකෙදි ඩේටා ස්ටෝර් කරන්නේ වෙක්ටර්ස් විදියට. ඒ කියන්නේ නියුමරිකල් එම්බෙඩින්ග්ස් විදිහට තමයි මේකේ ඩේටා ස්ටෝර් කරනවා කියලා කියන්නේ. හරිද? මේක යූස් කරන්නේ ගොඩක්ම AI වලට, මැෂින් ලර්නින් වලට. මේ ඩේටාබේස් ටයිප් එක යූස් කරන්නේ AI වලට, මැෂින් ලර්නින් වගේ වලට. සිමෙට්‍රික් සර්ච්. මේවට උදාහරණ විදිහට මට හොයාගන්න පුළුවන් වුණා මෙන්න මේ ටික. මේක දැන් මේ ඩේටාබේස් ටයිප් එක යූස් කරන්න ගොඩක් වෙලාවට යූසේජ් තමයි යූසේජස් විදිහට අපිට ගන්න හම්බෙන්නේ chatbot වල යූසේජ් වෙන්නේ මේ ඩේටාබේස් ටයිප් එක. recommendation system recommend කරන ඒවට මොකද ඒක හරි ඉතින් AI machine learning වගේ ඒවා යූස් වෙනවා නම් යූස් වෙන්නේ chatbot recommendation image and text similarity search වලට. ඒ කියන්නේ ChatGPT වගේ ChatGPT වගේ සිස්ටම් වල යූස් වෙන්නේ වෙක්ටර් ඩේටාබේස් කියලා අපිට අදහසක් ගන්න පුළුවන්. අන්තිම එක සහ වර්තමාන ලෝකේ බෙස්ට්ම චොයිස් එක වෙලා තියෙන්නේ මෙන්න මේ cloud based database system. එතකොට මේකේ database එක කොහෙද තියෙන්නේ? cloud platform එක. මම මුලදී කිව්වා වගේ මතකයි cloud කියන්නේ ඒ කියන්නේ මේ data store කියන්නේ data servers දෙන companies තියෙනවා. Google එක, Amazon එක ඒ වගේ companies තියෙනවා. ඒ company එයාලගේ තැන්වල database ඒ කියන්නේ servers පවත්වාගෙන ගිහිල්ලා ඒවා users වලට විකුණනවා. ඒ කියන්නේ database අවශ්‍යයට විකුණනවා. ඒතකොට මේව තියෙන්නේ කොහරි වෙනත් රටක හරි වෙනත් තැනක තියෙන්නේ. අපි ගාව නැහැ, locally නැහැ. ඒ කියන්නේ අපේ database එක අපිට පේන්න නැහැ. ඒක වෙන කොහරි තියෙනවා. ඒක access කරන්නේ internet use කරලා. එතකොට මේ වගේ මේ අය තමයි cloud platform provide කරන්නේ. එතකොට Amazon එක AWS එක දෙනවා Amazon RDS කියලා එකක්. Amazon RDS කියලා. එතකොට Azure එක දෙනවා Azure SQL database කියලා. Google Cloud Spinner කියලා එකක් දෙනවා. මේව ගොඩක් වාසි කියන්නේ මේවා මේන්ටේනන්ස් කොස්ට් එකක් අපිට නැහැ. අපි බයි කරාට පස්සේ ඒක එයා ඒ ප්‍රොවයිඩර්ස්ලා මේන්ටේන් කරනවා. ඒවා අපිට ඒ කියන්නේ අපිට ඒක අපිට කොස්ට් එකක් නැහැ. ඉපාර අපිට දැන් හිතන්නකෝ අපි ගත්ත ඩේටාබේස් එක ටෙරාබයිට් එකක් කියලා. ඒක අපිට ස්ටෝරේජ් එක මාන තියෙනවා. අපිට තියෙන්නේ මතිනම් අපිට කෙවලා ඒ ස්ටෝරේජ් එක වැඩි කරගන්න පුළුවන්. දැන් අපි ලෝකලි ඕක කරගත්තා නම් අපි තව මේ හાર્ඩ් ඩිස්ක් එකක් ගෙනල්ලා ඒක අපේ සේවර් එකට සෙටප් කරලා එහෙමනේ කරන්න ඕනේ. එහෙම නැහැ ඕන නැහැ. ක්ලවුඩ් ප්‍රොවයිඩර් කෙනකින් අපි ඩේටාබේස් ප්ලැට්ෆෝම් එකක් ගන්නවා නම් අපිට තියෙන්නේ ඒකට අදාළ ගෙවීම කරාම අපිට අවශ්‍ය දේ ප්‍රමාණය අපි දැන් තව TB 4ක් ඇත්ත කියලා ඒක ගෙවුවාම හරි. මේකේ තව එක්ස්ට්‍රා දෙයක් කියන්නම් මම. මේ cloud base ප්‍රධාන වශයෙන් type දෙකක් තියෙනවා. ඒක තමයි self managed database cloud in cloud. ඒ කියන්නේ මම ලියන්නම්. එකක් තමයි self managed database in the cloud. අනිත් එක තමයි database as a service. හරිද? මේකේ වචනයම තියෙනවා self managed database in the cloud. එතකොට අපි manage කරාට අපිටම තමයි. අපි මේකෙදී දන්නකෝ
අපි ක්ලවුඩ් එකේ තියෙන virtual machine එකක් අපි create කරගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ අපිට පුළුවන් AWS ලගෙන් machine එකක් EC2 machine instance එකක් අරගෙන නැත්නම් Azure virtual machine එකක් හරි මොකක් හරි machine එකක් අරගෙන අපි ඒකට install කරනවා අපි කැමති DBMS එක. හිතන්නකෝ මම මේ වෙලාවේ තෝරගන්න Oracle එක. හරිද? Oracle එක හරි MongoDB එක හරි මොකක් හරි තමන් කැමති තමන්ට අවශ්‍ය management system එක install කරනවා. ඊට පස්සේ තමයි අපි අපේ update කරන ඒවා backup කරන security කරන ඒවා ඔක්කොම manage කරන්න ඕන අපි. auto backup වෙන්න ඕනද? ඊට පස්සේ security එක කොහොමද? updates වෙන්න ඕන කොහොමද? performance tune කරන්න කොහොමද? ඒ ඔක්කොම self තමයි manage කරන්නේ. අන්න ඒවට තමයි කියන්නේ self managed database කියලා. අනිත් එක තමයි database as a service. most common modern approach එක. හරිද? මේකෙදි cloud providerම DBMS එක run කරනවා. හරිද? එයාම manage servers manage කරනවා. backup තියා ගන්නවා. ඒ කියන්නේ backup handle කරනවා. security patches ඔක්කොම ඒව බලලා handle කරනවා. security එක ගැන එයා බලනවා. scale කරන්න ඕන resources automatically මේ scale කරනවා. අපිට ඕන අපේ database එක use කරන්න විතරයි. අපිට ඕන අපේ database එක use කරන්න විතරයි. මේකට example විදිහට AWS ලගේ තියෙනවා Amazon ලගේ RDS කියලා. දැන් අර EC2 වගේ මේකේ තියෙන්නේ Amazon RDS කියලා. එතකොට මේකේ MySQL Oracle ඕන එකක් වෙන්න පුළුවන්. ඊපර Google එකේ තියෙනවා Google Cloud SQL එක. Google මේක Amazon RDS එක Google Cloud SQL එක Azure SQL database එක MongoDB එකේ MongoDB Atlas අහලා ඇති ඔයාලා. මේකත් අර වගේ database as a service එකක්. මේකෙදි cloud provider ම manage කරනවා මම කලින් කිව්වා වගේ DBMS එක. අපිට තියෙන අපේ database එක use කරන්න විතරයි. හරි. අපි කතා කරපු දේවල් වලින් දැන් ඔයා database type ගැන දන්නවා. ඊට පස්සේ අපි යමු database අපි දැන් දන්නවා අපි මුලින්ම පටන් ගත්තේ ඉතින් මතකයිනේ. පොඩ්ඩ අපි ආවේ data servers වලට ගියා. පාර data servers වලට නිකම්ම දාන්න බැරි හින්දා DBMS වලට ගියා. පාර type කතා කරා. එමෙහිට අපි ඉස්සරහට ආවා. දැන් අපි database දන්නවා. ඊට පස්සේ දැන් අපි කතා කරමු data lakes. data විලවල් මොනවාද බලමුකෝ. පාර අපි කතා කරමු data warehouse. පොඩි දේවල් ටිකක් තියෙන්නේ. අපි පොඩි idea එකක් ගමු. එහෙනම් දැන් කතා කරමු data lakes, data warehouse, data lake house. database එකක් use කරන්නේ daily operation වලට. හරිද? database එකක් use කරන්නේ daily operation වලට. real time data. එතකොට මේ database එකේ තියෙන structured data. මතකයි මම කිව්වා table වල එහෙම තියෙන structured data එකක් තමයි තියෙන්නේ. උදාහරණ විදිහට MySQL, Oracle, MS SQL ඒ වගේ. bank transaction එක ගැන bank balance එක update වෙන්න ඕන ඒ වගේ ඒවා. මේවා ඉක්මනට read කරලා write කරන්න පුළුවන් වෙන්න ඕන database එක. එතකොට data lakes කියන්නේ
රෝ ඩේටා ස්ටෝර් කරන ප්ලේස් එක. අමුදත්ත මොකුත් මොඩිෆයි කරලා නැහැ. ඩුප්ලිකේට් වෙච්ච ඩේටා ඇති සමහර වෙලාවට දැන් ඩේටාබේස් එක එහෙම නැහැනේ. එකපාරයි එක ඩේටා එකක් යූස් කරන්නේ. රෝ ඩේටා තමයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක්ම අවුල් සහගත ඩේටා තමයි මේකේ ඇත්තේ. රෝ ඩේටා ස්ටෝර් කරන්නේ ඕනම ඩේටා ටයිප් එකක් ඇක්සෙප්ට් කරනවා. දැන් අපිට මේක කියන්න පුළුවන් නම්බර්ස් විතරයි මේ කොලම් එකේ තියෙන්න පුළුවන්. එහෙම. හැබැයි මේක එහෙම නැහැ. any format එකක data accept කරනවා. එතකොට මේක තියෙන්න පුළුවන් කොහොමද? structured data type එකෙන් තියෙන්න පුළුවන්, semi structured, unstructured data තියෙන්න පුළුවන්. ඒ වගේ. උදාහරණයක් විදිහට logs තියෙන්න පුළුවන්, videos තියෙන්න පුළුවන්, images තියෙන්න පුළුවන්, sensor වලින් එන data ඒ වගේ. මේවට පාවිච්චි කරන platform තමයි Amazon S3, Azure Data Lakes, Google Cloud Storage එක. මේව තමයි මේවට තියෙන platform. උදාහරණයක් විදිහට real world example එකක් කිව්වොත් IoT device වල data, social media data, AI model train කරන් ගන්න data, ඒව තමයි මේකේ තියෙන්නේ. data warehouse කියන්නේ historical data store කරන system එකක්. හරිද? business decision වලට තමයි මේක use කරන්නේ. මේකේ මම දැන් දෙකක් කිව්වා. historical data වලට data store කරන්න තමයි මේ system එක ගන්න. historical data store කරන system එකක්. business decision තමයි වලට ගන්නත් use කරනවා. හරිද? දැන් අර අපි data lakes වල කිව්වනේ raw data තියෙන්නේ එහෙම කියලා. structured, unstructured, semi structured data ඔක්කොම තියෙනවා කියලා. හැබැයි මේකේ තියෙන්නේ structured data, clean and processed data. ඒ කියන්නේ structured data කියන එකම තමයි. ඒ කියන්නේ structured data තමයි මේකේ තියෙන්නේ. අර වගේ හැම data එකක්ම නැහැ. මේකට උදාහරණ තමයි Amazon Redshift. example තමයි Amazon Redshift. Google BigQuery. මේ වගේව තමයි මේවට තියෙන example. මේ data warehouse වල purpose එක තමයි මේක නිර්මාණය කරන්නේ analytics, reporting, business intelligence වගේවට. මේකට data multiple source වලින් එනවා. හැබැයි ඒවා structured, clean, optimize කරලා තියෙන query වලට match වෙන විදිහට. එතකොට මේවා මේ data warehouse වල තියෙන data use කරන්නේ business intelligence dashboards වලට, sales report වලට, historical analytics වලට, ඒ වගේ. ඒතර මම අර උදාහරණ කිව්වා මේවා තියෙන තැන්. ඒ කියන්නේ මේවා use කරන්න පුළුවන් තැන් වලට උදාහරණ කිව්වා. මේ data warehouse වලට example කිව්වා Amazon Redshift එක, Google BigQuery, ඒ වගේ. එතකොට අපිට දැන් අදහසක් තියෙනවා data warehouse prepare කරලා තියෙන්නේ analyze කරන්න, structured, clean and fast for queries. හරිනේ. ඊට පස්සේ දැන් අපි දන්නවා database කියන්නේ මොකක්ද කියලා. database කියන්නේ daily operation වලට real time data access කරන්න. data lake house කියන්නේ raw data store එකක්. ඒක structured, semi structured, unstructured data ඔක්කොම තියෙනවා. logs, images, videos හැමදේම තියෙනවා. එතකොට ඒව provide කරන example providers වලට example කිව්වා Amazon S3 එක. මේකේ එතකොට තියෙන IoT device වලින් ගන්න data, social media data, AI model train කරලා ගන්න data වගේ තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ data warehouse එකේ store කරන්නේ නැත්නම් historical data store කරන system එකක් තමයි මේ data warehouse කියන්නේ. business වලට decision ගන්න use කරන
යූස් කරන්න වගේ තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. මේකේ තියෙන්නේ data structured data clean structured data තමයි process data තමයි මේකේ තියෙන්නේ. මේවට උදාහරණ තමයි Amazon Redshift, Google BigQuery ඒ වගේ. ඊට පස්සේ අන්තිම එක data lake house, data lakes, data warehouse, data lake house. එතකොට ඔයාලට දැම්ම තේරිලා ඇති data lake, data warehouse, data house. ඒ කියන්නේ අපිට තේරෙනවා මේ දෙක එකතුවක් වගේ වෙන්න ඕන කියලා නේද? ඒක හරි. data lake වලයි data warehouse වලයි combine කරපු architecture එක තමයි data lake house කියන්නේ. එතකොට මේකේ අරමුණ තමයි raw data store කරනවා. ඒකෙන් එතකොට ඇවිල්ලා තියෙන්නේ data lakes වල raw data store කරනවා. analytics run කරනවා. කියන්නේ warehouse. මෙන්න මේ දෙකම එකම platform එකක කරන තැනට තමයි data lake house එකක් කියන්නේ. උදාහරණ තමයි example තමයි Databricks කියන platform එක. ඊට පස්සේ Apache Iceberg එක. ඊට පස්සේ Delta Lake එක. උදාහරණයක් විදිහට කිව්වොත් මෙන්න මේක use case එකක් විදිහට කිව්වොත් company එකක AI කියන්නේ AI දැන් අපිට පතා වුණා data lakes වල AI එකයි BI business intelligence එකයි එකම platform එක. ඒ කියන්නේ BI analytics එකයි AI එකයි එකම platform එක run කරන තැන දැන් වලදී data lake house තමයි පාවිච්චි වෙන්නේ. දැන් අපි database, data lake house, data warehouse, data lake house කියන හතර ගැනත් අපි දන්නවා. හරි. දැන් අපි මේ වීඩියෝ එකේ අන්තිම කොටස් දෙකට යමු. ඒක තමයි data model, database model, database schema. හරිද? එතකොට මම ඊට කලින් කියන්නම් අපි database එක build කරන්න කලින් direct table create කරනවද? නෑනේ. අපි database එකක් හදන්න කලින් අපි ඒකේ design එක තමයි create කරන්නේ. design එක කියන්නේ මෙහෙම අපි table ඒ වගේ තියෙන relationship ඒව තමයි අපි හදන්නේ. ඊට පස්සේ තමයි අපි ඒක build කරන්නේ. එතකොට මේ design part එක තමයි ඔය data models, database schema කියන්නේ. හරිද? එතකොට data model එකක් කියන්නේ එතකොට database එකක visual representation එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ database එකේ visual representation එකක් තමයි මෙන්න මේ data model එකක් කියන්නේ. database එකක් use කරන්නේ database එක design කරන්න. එතකොට මොන data ද store කරන්න කියලා අපිට තීරණය කරන්න පුළුවන්. මොන data ද store කරන්න කියලා. මේ data model එක පෙන්නනවා මොනවාද database එකේ entities, මොනවාද attributes මොනවාද එක table වල තියෙන attributes මොනවාද, entity මොනවාද ඒව පෙන්නනවා. ඊට පස්සේ connection එක, relationship එක පෙන්නනවා. මෙතන attribute කියලා අදහස් කරේ details, entities කියලා ගත්තේ අපි ඒ කියන්නේ store කරන්නේ මොනවාද කියලා. user එක විස්තරද, product විස්තරද ඒ වගේ. relationship කියන්නේ connection එක. user product එකයි අතර තියෙන මොකද්ද relationship එක. අන්න ඒවා ඔක්කොම design කරන්නේ visually represent කරන්නේ මෙන්න මේ
data model එකෙන්. හරිද? ඊට පස්සේ ඒකට උදාහරණයක් තමයි ER diagram එක. මේක ER diagram එක කියන්නේ එතන SQL නෑ. ඒක design level thinking එකක් තමයි එතන තියෙන්නේ. හරි. දැන් ඒතකොට data model එකක් කියන එක අපිට idea එකක් ආවා. ඊට පස්සේ යන් database model එකකට. database model එකක් කියන්නේ data model එක implement කරන technical style එකට. හරිද? ඒ කියන්නේ දැන් අපි data model එකක් කිව්වේ ER diagram එකක් වගේ visual represent එකක් නේ. ඒකේ practical approach එක practical implementation approach එක තමයි නැත්තම් technical style එක තමයි database model එකක් කියන්නේ. කොහොමද data store කරන්නේ? storage format එක, access කරන methods ඒවා. ඒ කියන්නේ කොහොමද මේ data store කරන්නේ? How data is stored? store කරන format එක. storage format එක. access methods. මෙන්න මේ වගේ දේවල් තීරණය කරන්නේ මෙන්න මේ technical stage එකේදී. database model එකේදී. example database model තමයි අර අපි කලින් කතා කරා relational model, document model, key value model, graph model අන්න ඒ වගේ ඒවා. සරල අදහසක් ගත්තොත් data model එක මොනවද store කරන්න කියලා තීරණය කරනවා. what to store. database model එකේදී how to store. මොනවද store කරන්නේ, කොහොමද store කරන්නේ කියන එක තමයි මේ දෙකේ කතා කරන්නේ. එතකොට දැන් data model කිව්වොත් බය නැන්නේ. data model කියන්නේ මම දන්නවා මේක visual represent එකක් නේ. database model එකක් කිව්වොත් technical approach එකක්. මේක visual represent එකේ technical approach එක තමයි database model එකේ තියෙන්නේ. ඒක පොඩි idea එකක් තියෙනවා. database schema. database schema එකේදී technical and logically define කරනවා how data organize inside the database. ඒ කියන්නේ logicallyම තීරණය කරනවා කොහොමද data organize සංවිධානය කරන්නේ inside the database. මේ database එක ඇතුලේ කොහොමද data store කරන්නේ, සංවිධානය කරන්නේ කියලා logically සහ technically and logically define කරනවා. මේකට කියනවා මෙන්න මේ database scheme එකට කියනවා අපි තව ලස්සන නමක් rule book එක කියලා. rule book of database for the database. මේ ස්කීම් එකේදී අපි ඩිෆයින් කරනවා. මේ ස්කීම් එකේදී අපි ඩිෆයින් කරනවා table name මොනවාද, columns, data types, relationship, constraint, primary key, foreign key, not null. ඒ වගේ constraint මොනවාද? දැන් මේ වචන ගැන හිතන්න එපා. එතකොට දැන් තුනම හරිනේ. data model එක design එක තමයි තියෙන blueprint එක. database model එක storage approach එක. කොහොමද අපි store කරන්නේ, access කරන්නේ. ඒවා. storage approach එක තමයි database model එකේ තියෙන්නේ. database scheme එකේ තියෙන්නේ actual rule. එතකොට database scheme එකත් represent කරන්න පුළුවන් ER diagram වලින්, SQL statement වලින්, visual database tool වලින් වගේ දේවල් වලින් පුළුවන්. හරි. එහෙනම් මේ වීඩියෝ එකේදී අපි cover කළේ මොනවාද data එපාර manual database අපි කියන්නේ manual database ගැන කතා කරා, digital database වලට ආවා. එපාර database කොහෙද තියෙන්නේ කියලා කතා කරා. DBMS එකක් කියන්නේ මොකද්ද? servers ගැන. ඊට පස්සේ database type, database lake,
database එතකොට data lake data warehouse data lake house ඒ පාර data models මොනවාද database models මොනවාද database schemas ගැන වගේ දේවල් අපි කතා කරා. අපි පටන් ගනිද්දී පොඩි idea එකක් තිබ්බේ. පොඩි දෙයක්. ඒත් දැන් අපිට පොඩි idea එකක් තියෙනවා මේ ගැන. database වචන කිව්වහම අපි දැන් පොඩ්ඩක් දැනුමක් තියෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ ඉස්සරහ වීඩියෝ එකේදී අපි කතා කරමු ගොඩක් දුරට රිලේෂනල් database අපි ඉස්සරහට කරගෙන යමු. රිලේෂනල් database වලත් අපි idea එකක් ගමු. මේ වීඩියෝ කරන්නේ idea ගන්න. මේ වීඩියෝ එක කරන්නේ මේ වීඩියෝ හැම එකම කරන්නේ ඔයාලට පොඩි idea එකක් දීලා ඔයාලට search කරලා ඉගෙන ගන්න පුළුවන් වෙන push එකක් දෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.